අද අපි කහපාට බෝංචි උයමුද? ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ බෝංචි හොඳට හොදලා මේ වගේ පොඩියට කඩා ගන්නවා. මේකේ රේණුවක් තියෙනවා ඒකත් අයින් කරලා. කැමති නම් ඉතින් ඕගොල්ලන්ට කපා ගන්නත් පුළුවන්. මං ඉතින් අද කඩලා උයන්න හිතුවා. ඊට පස්සේ කරන්න ඕනේ මේ විදිහට කඩලා හට්ටියට දාගත්තට පස්සේ රතු ලුණු ගෙඩි 3-4ක්, සුදු ලුණු බික් 2ක්, අවමිරිස් කරලක්, උළුහා තේ හැඳි කාලක්, මිරිස් කුඩු නම් මන් තේ හැන්දක්ම දැම්මා. කහ 3-5 සෝදුරු ඒව නම් මන් දැම්මේ තේ හැඳි කාල ගානේ. ඊට පස්සේ කුරුඳු පොත්තකුත් එකතු කරලා හොඳට මේක හට්ටියේ ඇතුලේ හොඳට කවලම් කරා මේවා 3-5 වලට මිශ්‍ර වෙන්න මේ බෝංචි. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා මේ බෝංචි වහෙන්න වගේ තිබ්බනම් ඇති වතුර ටිකක් දාලා හොඳට අඩුම අඩු ගින්දරේ මම උයාගත්තා. පියනකින් වහලා උයාගත්තේ. ඊට පස්සේ මේ විදිහට වතුර හිඳුනට පස්සේ කරපිංචා ටිකක් දාලා පොල් කිරි ටිකක් ඉතින් දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හොඳට මේවා මේ පොල් කිරි මේ බෝංචි ඔක්කොම හොඳට කාලවම් වෙනකම් හොඳට කවලම් කරගත්තා. ඊට පස්සේ ඉතින් මේක විනාඩි 2-3ක් විතර බුබුලු දාලා හොඳට උතුරගෙන එද්දි ලුණු තේ හැඳි කාලක් වගේ තමයි එකතු කරේ. ඒ එකතු කරලා ආපහු සැරයක් හොඳට කවලම් කරා. කවලම් කරලා මේ විනාඩියක් 2ක් වගේ තව තිබ්බා මං. මේක ඉතින් හොඳ ගුණ කෑමක්. තන්තු වැඩි කෑමක්. අනෙක ජීර්ණය වෙන්නත් හොඳ. ඒ කියන්නේ අපිට ජීර්ණ පද්ධතිය ගැටලු තියෙනවා නම් මෙන්න හොඳ කෑමක්. ඉතින් මේ විදිහට ඉදුණාට පස්සේ ඉතින් ලිපෙන් බාගන්න තියෙන්නේ රසවත් කෑමක් හදලා බලන්න කොහොමද කියලා ඔයාලා උයන විදියවල් මට එහෙනම් දාන්න හොඳේ.